අපි කරන්න ආසාවෙන් බලන්න. ඔඩියන්සයක් වෙන්න ඇති. පැය 2යි. හැබැයි ඉතින් මාස 6කින් ආයෙ එනවනේ අවුලල වතන ගන්න දැනත් ටිකයි වලින් හම්බෙන්නේ. අපි දැන් ඕල්මෝස්ට් ඇවිල්ලා ඉන්නේ එයාපෝට් එක ගාවට. හස්බන්ඩ් ජොයින් වුණා වැඩ කරලා ඊට පස්සේ දැන් ළඟ ඉන්නේ. කවුද එන්නේ? මං කිව්වේ නෑ. mother in law. අපි යන්නේ මගේ අම්බිව ගන්න. එයා දැන් කෝල් කරා ඇවිල්ලා ඉන්නේ කියලා නේද? Okay, let's see. Oh my goodness. Welcome. Ammo seat. Ay, no, Sophia dahin ni. Happy boy. Welcome. ඉතින් මේ vlog එක පුරාම තියෙන්නේ අපි අම්මීව අපි ගාවට ආවට පස්සේ කරපු චූටි දේවල් ටික. අම්මි හිටියේ සති 2ක් වගේ පුංචිම කාලයක්. හැබැයි අපිට ඒක ගොඩාක් වටින දෙයක්. අපි ගොඩාක් බලාපොරොත්තුෙන් හිටපු දෙයක් අපි අචීව් කරගත්තේ. ගෙදරට යක්. පඩි පෙළ තමයි පොඩ වැඩි. පඩි පෙළ තමයි පොඩ වැඩි අපේ ගෙදර. පරිස්සමෙන්. පොඩ හොඳයිද කාමරේ? මොකද හිතන්නේ? රූම් එක. මොකද්ද? රූම් එක හොඳයිද? හොඳයි. අන්න ඉතින් මේ ආව ගමන්ම ෆුඩ් shopping යනවා. එයාට ආස විදියට අපි ආස දේවල් හදලා දෙන්න. අම්මිගේ ආසම දේ තමයි මිනිස්සුන්ට ආදරෙන් කෑම හදලා දෙන එක. ඉතින් අම්මි එක්ක මේ ස්පෙන්ඩ් කරපු හැම මොමන්ට් එකක්ම අපිට ගොඩාක් වටිනවා වුණා. අම්මි වෙනුවෙන් දේවල් කරන්න මේ චූටි දේවල් අපි කරන්න ආසාවෙන් බලන් හිටියා. ඉතින් මේ එන්ජොයි කරපු පුළුවන් විදියට වීඩියෝ කරගත්තු දේවල් තමයි අපි මේ වීඩියෝ එකට ඇඩ් කරලා තියෙන්නේ අපේ මතකයේ වෙනුවෙන්. Day 2 enjoying day 2. and අම්මිට බලන්නව ස්නෝ කරනවා. හයියෙන් ස්නෝ කරනවා. සාමාන්‍යයෙන් ඔක්කොල්ට වැටෙන අඩුයි. අම්මිට ඉතින් බලන්න පුළුවන්. අර අපේ අම්මි අපේ අම්මි ස්නෝ බලනවා ජනෙල් එකෙන්. ස්නෝ කරන යොක්වලට ස්නෝ එන්ජොයි කරනවා අපේ අම්මි. එයාට බලන්න ස්නෝ ඇවිල්ලා. ස්නෝ කරනවා ගොඩක්. අපි ඉතින් අද මේ බ්‍රෙක්ෆාස්ට් අවුට් එකකට යන්න හිටපු දවස මගේ හරියටම ග්‍රැජුවේෂන් එකට කලින් දවස. අපි එක්ස්පෙක්ට් නොකරපු විදිහට ගොඩාක් ස්නෝ කරා කිව්වා වගේම අපිටත් පළවෙනිම පාර ඒ විදිහට එක්ස්පීරියන්ස් කරන්න හම්බුනේ. මොකද UK වලට එහෙම ගොඩාක් ස්පෙෂලි අපි ඉන්න පැති වලට ගොඩාක් ස්නෝ කරන්නේ නැහැ. අම්මි මොකද හිතන්නේ ස්නෝ එක්ස්පීරියන්ස් එක? තමයි කිව්වේ පුදුම වාතාවරණයක් ඒක දකින්න බෑ. ස්නෝ එක්ස්පීරියන්ස් කරන්න හම්බිලා එක්කෙනෙක්ට.
ලස්සනයිද? මුළු දවසම පොදු විදිහට අද ස්නෝ කරනවා අම්මිව පිළිගන්න ඇවිල්ලා වගේ. අපිවත් මෙහෙම එක්ස්පීරියන්ස් කරලා නැහැ නේ. ෆස්ට් ටයිම් වැටෙන්නේ. Christmas in November. ස්නෝ දවසේ ආවා පොඩි කෝසි බ්‍රෙක්ෆාස්ට් එකකට. ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක. මොකද හිතන්නේ මේ? කාලවලු. යන් එන. මම පෙන්නනම් බ්‍රෙක්ෆාස්ට් එක කොහොමද කියලා. කිව්වා වගේ අපි අම්මිත් එක්ක මේ ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකට ගියේ යෝක් වල තියෙන බ්‍රිටිෂ් ස්ටයිල් එකේ බ්‍රෙක්ෆාස්ට් සර්ව් කරන පුංචි තැනක්. හැබැයි කෑම ගොඩක් අසර තිබ්බා. අපි එන්ජොයි කරන්න යන්නේ ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් අම්මිට එක්ස්පීරියන්ස් කරන්න. ඔන්න මේ තමයි ඉතින් මගේ ග්‍රැජුවේෂන් ඩේට් එක. හයියෝ එදත් හොදටම ස්නෝ කරා. අපි හොදටම තෙමුණා. ඒකේ හිටපු අය ඔක්කොම හොඳ රැග් එකක් කියලා බැන බැන හිටියා. අපිට ෆොටෝස් ගන්න උනේ නැහැ. හරියට ගොඩාක් සීතලේ තමයි හිටියේ. මොනවා ස්ටොකින් දාලා හිටියත් ඕන විදිහට කවර් කරන් හිටියත් දරා ගන්නම බැරි තරම් සීතල වුණු දවසක් එදා. කොහොම හරි ඉතින් ලස්සනට එන්ජොයි කරා. අම්මිටත් ගොඩක් එපා වුණා සීතල දරා ගන්න බැරුව. හැබැයි මං විශ්වාස කරනවා එයාත් ඒ හැම මූමන්ට් එකක්ම එයාගේ ලයිෆ් එකට පොඩි හරි සතුටකින් එයා ගොඩාක් ආසාවෙන් බලන් හිටපු දවසක් එදා ඒකට ජොයින් වෙන්න. ඉතින් ඒක එයාට ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති. මොන වෙදේකේ හිටියත් ඉතින් මේක තිබුණේ යෝක් මින්ස්ටර් එකේ. ඉතින් එදා ලස්සන දවසක්. මෙහෙම තමයි ඉතින් එදා දවස පැය 2යි. හැබැයි ඉතින් ඒ කාලය තුල යන්න ධර්ම මහන්සිය වෙහෙස වෙච්ච වෙහෙස වචන වලින් කියන්න බැරි තරම්. අපි මේ කීවෙන දවසද ග්‍රැජුවේෂන් ඔක්කොම ඉවරයි. අපි කීවෙන දවසද දැන් වාගේ? තුනද හතරද? අපි අද තමයි යන්නේ. යෝග් කොහෙද බලන්න යන්නේ?
යොක් සිටි එක. සිටි එකට යනවා. මේ තමයි යොක්වල තියෙන ක්‍රිකට් ස්ට්‍රීට් තව එක. සෝරි. එතනම තියෙනවා මියුසියම් එක. අපි එතනට ආව පොඩ්ඩක්. අපි එක්කගෙන අපි මොකද ස්ටාර්ට් කරන්නේ නැති සිටි ක්‍රූස් රයිඩ් එක. සිටි එක බලාගෙන යන්න මාර සීතලයි. හොට් චොක්ලට් එකක් ගත්තා. ඉතින් අපි මෙරට ආපු දවස්වල ඉඳලා තනියම ගියපු ආපු තැන්වල අම්මි එක්ක මේ පුංචි දවස් ටික හරි ගත කරන්න එක්කගෙන යන්න ඇවිදින්න ලැබුණා. ඒ හැම මොහොතම අපි එන්ජොයි කරා. ඉතින් මේ වගේ අම්මිට සිටි එක පේන්න ඒකත් සීතලේම ආයේ ගිය පුංචි ගමනක්. එතත් අපි ගොඩාක් එන්ජොයි කරා. අපි දුන්දෙනාම එකට ගිහිල්ලා සිටි එක බලලා ඇවිදලා කරලා ආපු දවසක්. මේ ඉතින් ඊළඟ දවසේ අපි ලේක් දිස්ත්‍රික් කියන පැත්තේ පොඩි ප්ලේස් එකකට ගෙටවේ එකක් විදිහට ගියපු දවස. ඉතින් අපි තුන් දෙනාට ගෙදර ඉන්න අරුණම පොඩියට එළියට ගිහිල්ලා නෝමනාවක් තිබ්බා 100 miles වගේ යෝක් ඉඳලා යන්න තිබුණා. ඉතින් ඒක ලස්සන එක්ස්පීරියන්ස් එකක් ආයේ යන ගමන් දේවල් බලන්න තිබුණා. මේ වගේ ලස්සන සීනරීස් තිබුණා. තව හිස්ටොරිකල් පුංචියට දේවල් බලන්න දැන් තිබුණා. ඒවත් පොඩ්ඩක් බලාගෙන ලොකු වෙහෙස වෙන ට්‍රිප් එකක් නෙමෙයි. අපිට රිලැක්ස් එකේ ඇවිදලා කරලා පොඩි වෙනසක් අම්මිට දෙයක් වෙනස් පැත්තක් පෙන්වන්න. මොකද ඇත්තටම සීතල නිසා අපි ගොඩාක් යන්න එන්ජොයි කරේ නැහැ. ඉතින් අපිට අර මං කිව්වා වගේ මේ හම්බුන හැම වෙලාවම අපිට ඉතින් ගොඩාක් දේවල් එන්ජොයි කරන්න ලැබුණා. කිචන් එකත් එක්ක ලොන්ජ් එක. හරි ලස්සන තැනක්. ඊට පස්සේ මෙතන තියෙනවා සිංගල් දැන් අම්මි ආව නිසා අම්මිට නැත්තම් සිංගල් දෙන්නෙක් ඉන්න පුළුවන් බෙඩ්රූම් එක. And this is the main bedroom and bathroom එක මෙතනින්. ඊට පස්සේ අර බෙඩ් එකට වෙනම bathroom එකක් මෙතනින් තියෙනවා. එතකොට අම්මිට මේ මොකක්ද දන්නේ නැහැ නේ මේක අර just the store room. ලස්සනයි නේ? හොඳයි නේ. ලස්සන තැනක්. සීතලේ ආවා. සුපිරි තැනකට. ලස්සන බෙඩ්රූම් එකක් තියෙනවා. ස්පේස් ගොඩක් තියෙනවා. ඒනට එක දවසයි ඉන්නේ. what to do? රෙස්ට් එකක් ගන්න සුපිරි තැනක්. ගානට හරියන්නම තියෙනවා තැන. බාත්රූම් එක ගොඩක් ලොකු නෑ. මේක තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා අපි එකතු කරගත්තු මතකයන් වලින් කොටසක්. මීට වැඩිය රියල් ලයිෆ් එකේ වෙලාවේ මූමන්ට් එක අපි ගොඩාක් එන්ජොයි කරා. God thankful වෙනවා ගොඩාක් අපිට දුන්න දවස් කිහිපයට. අපි ඇත්තටම අපි දෙන්න ආසාවෙන් බලන් හිටපු වෙලාවක්. අම්මිට එහෙම ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න අපිට ගේන්න ලැබෙන්න කියලා බලන් හිටපු කාලයක්. ඉතින් අපි ගත කරපු හැම වෙලාවෙම ඉතින් අම්මිට ග්‍රේට්ෆුල් වෙන්න තවත් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න අම්මිව අපේ ජීවිතේ තිබ්බට
අපි ග්‍රේට්ෆුලි ගත කරපු කාලයක්. අපිට පුළුවන් උපරිමයෙන් අම්මිව සතුටින් තියන්න. මොකද අම්මිගේ ජීවිත කාලෙම ස්පෙන්ඩ් කරේ අපිව සතුටින් තියන්නයි. මොකද මේ හිතන්නේ මගේ ස්ටේ එක ගැන? wonderful. වන්ඩර්ෆුල්. මේ පැත්ත කොහමද? නියමයි. ඕකේ අපි එන්ජොයි කරා මේ ස්ටේ එක one night මදි වගේ. ඒ වුණාට සුපිරි. වටපිටාව ලස්සනයි දෙයයන්ඩ යන්නේ. ගෙදර බලා පිටත් වීම. ආයෙ ලබනවා දුක. Bye. Let's go. Go. Bye. අපිට තෑගි ගොඩාක් තව අරන් දීලා අපිට තව සතුටු කාලයක් දීලා අපිට කෑම බීම ගොඩාක් හදලා තියලා අද දවසේ අම්මි ආයෙත් යන්නයි හදන්නේ ඔමාන් වලට. ලස්සන කාලයක් මේ විදියට චූටි මතකයන් ටිකක් එකතු කරලා අපි වීඩියෝ එකක් තියාගත්තා. හොදි ටික ඔක්කොම කාලේ ඉවර නම් මතක් වෙනවා. ඔව්. ඇඳුම් මදි නැද්ද අම්මි? ඇඳුම් කීයද ඇඳලා ඉන්නේ? අපිටත් එනවා එහෙනම් ආගේම සතුටින් ඉන්නේ යන්නේ දුකයි මේ මොනවද කියන්න තියෙන්නේ නැන්ද මොකද පිට වීම දැන් මාස 6කින් ආයෙනානේ අවුලන්නේ පරිස්සමෙන් එනවා අර පේන්නේගේ කාමරේනේ අතන දුකේනේ ආයේ ඉන්නේ මේ ගෙදරට අලුත් ගෙදරකට කොහොමද දන්නේ නැහැ අපි යනවා දැන් අම්මිව ඩ්‍රොප් කරන්න. It was a nice time. Bye. තාමලාව හතරමාරයි. අම්මිව දාන්න යන ගම. කරවල. තව යන්න දෙනවා මයිල් 24ක්. 7 minutes. ලස්සන sunset එක. දැන් තමයි දුක. අම්මිට ලේසියෙන් ගමන යන්න අපි ස්පෙෂල් ඇසිස්ටන්ස් වලට බාර දුන්නා. ඒතකොට යාට පරිස්සමෙන් යන්න පුළුවන් නිසා. මොකද? බයිබල් එක හම්බුනේ. අපි දාලා යන්නේ පරිස්සමෙන්. yes we die. Yes, bye.